ආයුබෝවන් 2025 කාන්තා ලෝක කුසලානයට අදාළව 16 වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. තරගයේ පැවතුනේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගයේ ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු සටහනට අනුව එංගලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේත් පාකිස්තාන කණ්ඩායම අවසන් ස්ථානයේත් රැඳී සිටියා. ඒ වගේම ඉන්දියාවට යාමට අකමැති වූ පාකිස්තාන කණ්ඩායම නිසා මේ තරගයත් පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීමයි. තරගයේ කාසි වාසි දිනාගත් පාකිස්තානු නායිකාව මුලින් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව මුලින් ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට ලකුණු අතරට පිවිසීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් ප්‍රේමදාස පිටියේ සුපුරුදු වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිම ලකුණු 133කට සීමා වුණේ පන්දුවල 31කට එක් ඉනිමක් සීමා කළ නිසායි. ඒ අනුව ඩක්වත් තැන් ලුයිස් නියායට අනුව ලකුණු 113ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තා. එසේ වෙතත් කිසිදු කඩුල්ලක් නොදවී පාකිස්තාන කණ්ඩායම ලකුණු 34ක් ලබා සිටියේදී නැවත වර්ෂාව ලැබූ බැවින් මේ තරගයත් අතහැර දැමුණා. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම ස්ථානයේම රැඳී සිටීමට හැකි වුණා. යම් හේකින් මේ තරගය පාකිස්තාන කණ්ඩායම ජයගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ස්ථානය දක්වා පසුබැසීමට සිදු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුසුකම් ලැබීමට නම් ඉතිරි තරග තුනම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා. කෙසේ වෙතත් වර්ෂාවත් සමගම පාකිස්තානය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකානු යන කණ්ඩායම් පරාජය කිරීම නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අපහසු වනු ඇත.